හායි පිළිගන්න මගේ YouTube චැනල් එකට. ඔයාලා නීති කිව්වහම සාමාන්‍ය දිනදා භාවිත වන මාර්ග නීති විවිධ අපරාධ නීති ගැන අහලා ඇති. ඒත් ඔයාලා බලන්නකෝ මේ වගේ අමුතු නීති ගැන අහලා තියෙනවද කියලා. ටිකට මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක රැඳී ඉන්න. සිංගප්පූරුවේ චුයින් ගම් තහනම්. මේක හදිත්‍යයක් නමුතුයි වගේ නේ. විකිණීම සහ ආනයනය දැඩි ලෙස සීමා කරලා තියෙනවා. මේ නීතිය ගැන පොදු ස්ථාන පිරිසිදු තබා ගන්න සහ පොදු දේපොළ වල ගම්මල වෙන එක වැළැක්වීමට. මේ වගේ එකක් ලංකාවට ගෙනාවොත් කොහොමද තියෙයිද? ඉතාලිය පරවියන්ට කෑම දීමේ තහනම. නිකන් බැලුව බැලමට සත්තුන්ට කෑම දෙන එක වරදක් වගේ නෙවෙයි පෙනුනට ඉතාලිය වෙනිස්සි ජනප්‍රිය චතුරස්‍ර ආශ්‍රිතව ඉන්න පරවියන්ට කෑම දෙන තහනම් කරලා තියෙනවා. හේතුව වන්නේ පරවියන්ගේ ඉතිහාසගත ගොඩනැගිලි වලට සිදුවන හානිය. ස්විට්සර්ලන්තයේ රැට ශබ්ද වැඩියෙන් කිරීම සීමා කරලා තියෙනවා. ලංකාව වගේ රටක නම් මේක සාමාන්‍ය දෙයක්. ඒ ස්විට්සර්ලන්තයේ බොහෝ ප්‍රදේශවලට රෑ කාලේ අධික ශබ්ද කිරීම වැළැක්වීමට දැඩි නීති රීති තිබෙනවා. අසල්වැසියන්ගේ සුව පහසුව සහ ආරක්ෂාව උදෙසා මේ කරලා තියෙන්නේ. මේ වගේ නීති ලංකාවටත් ගැලපෙනවා බොහෝ දුරට. ප්‍රංශයේ දුම්රිය ස්ථානවල සිප ගැනීම තහනම් කිරීම. අපි නම් මේ ප්‍රසිද්ධිය නොකරට ප්‍රංශය වගේ රටක මේ සාමාන්‍ය දෙයක්. නමුත් මේට නීතියක් පනවලා තියෙනවා. ඊට හේතුව ඉතිහාසගත හේතුව. අතීතයේ ප්‍රමාදයන් නවම කිරීම සඳහා ප්‍රංශයේ සමහර දුම්රිය ස්ථානවල සිප ගැනීම තහනම් කළ බව ප්‍රසිද්ධ ඉතිහාස කතාවල තිබෙනවා. නමුත් තාම මේ වළංගු දෙයක් නම් දන්නේ නැහැ. අංක 1 වගේම අවසාන එක තායිලන්ත මුදල් නෝට්ටු පාගන්න එපා. මේ නම් කුඩා රටවල තිබෙන නීතියක්. නමුත් තායිලන්තයේ මේ පැනවීමට හේතුව තායි මුදල් නෝට්ටු රජුගේ රූපය තිබෙන නිසා. පාගන්න හෝ අගෞරව කිරීම සැලකීම නීතිමය ගැටලු ඇති කළ හැකි. ඌ සිරගත කිරීමට වුණත් පුළුවන්. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි. මේ නීති වලින් ඔයාලට අමතක හිතෙන්නේ මොකක්ද? කමෙන්ට් එකක් දාන්න යන්න. තවත් මේ වගේ amazing fact එකටම බලන්න අපි channel එකත් එක්ක රැඳිලා ඉන්න. subscribe කරන්න. වීඩියෝ එක like කරන්න මතක කරන්න එපා. Thank you.